තමයි දන්ත ධාතු වන්දනාමාන කිරීමේ ව්‍යාපෘති. ඔය වගේ විකට වැඩසටහන් ටිකක් කරලා තමයි මේ කණ්ඩායම අද දවස ගානේ මේ විදිහට පච වෙන්නේ කියන එක කියන්න ඕනේ. අපේ සමස්ත බෞද්ධ මහා ලෝකයාගේම අතිශය පූජනීය වස්තුවක් වෙච්ච දළදා හාමුදුරුවන් පිළිබඳ ඒ වගේ ඊටාම අවිදග්ධ ඊටාම මෝඩ පහත් ප්‍රකාශයක් විශේෂයෙන්ම ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු පුජ්‍යලයක හැටියට එවැනි ප්‍රකාශයක් කිරීම අපි සමස්ත මහා සංඝරත්නය වෙනුවෙන් බෞද්ධ ලෝකයා වෙනුවෙන් තරයේ පිළිකුලෙන් හෙලා දකිනවා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම බෞද්ධයන් වෙනුවෙන් වසර 14කට පසුව පවත්වපු මේ මහා දළදා ප්‍රදර්ශනය නිසා සිය දහස් ගණනින් ලක්ෂ ගණනින් ඒක රාශී වුණු බෞද්ධ සදහැවතුන් අබෞද්ධයන් විදේශිකයන් දළදා වහන්සේ වැඳ පුදාගත්තා. මෙවර දළදා වන්දනාවේදී වෙනදාට වඩා ඉතාම ක්‍රමානුකූලව සහ ඉතාම පිළිවෙලකට ඒ වන්දනාව සිද්ධ කරගන්නට සදහැවතුන්ට අවස්ථාව උදා වුණු බව අපේ ඇස් දෙකෙන් අපි දැක්කා. ඒ නිසා විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමන්ටත් ඒ වගේම පොදුවේ ඒ වගකීම් යුතු අතිගරු මහානායක මාහිමියන් වහන්සේලා අස්ගිරි මල්වතු මහා විහාරස්ථානවල උන්වහන්සේලා ප්‍රධාන වගකීම් යුතු මහා සංඝරත්නයටත් අපේ කෘතවේදීත්වය රටේ සාමාන්‍ය ජනතාව හැටියට ස්වාමීන් වහන්සේලා හැටියට පළ කරන්න කැමැතියි. ඒ මජර කතාව තරයේම අපි හෙලා දකිනවා. ප්‍රධාන වශයෙන්ම මේ රට බුදුන්ගේ දේශය කියලා හඳුන්වන්නේ. ඒ රටේ අපේ ජීවමාන බුදුහාඳුරු වගේ වැඩ ඉන්නේ දළදා හාඳුරු. දළදා හාඳුරු රාජ්‍ය නායකයාට අයිති දෙයක්. අපේ අනුකුමාර දිසානායක ජනාධිපතිතුමා ඒක රටේ මිනිසුන්ට නිදහසේ පාඩුවේ සැහැල්ලුවේ බුදුන් වැදගෙන පින් දහම් කරගන්න ඉඩ කඩ සලසලා දුන්නා. ඒක පවා මේ අවස්ථාවේදී මේ මිනිස්සු දේශපාලන අතකොළුවක් බවට පත් කරගෙන ඕක සිද්ධ කරන්නේ. තව දවසකින් දෙකකින් තියෙනවා මැතිවරණයක්. ඒකෙදී ওই මිනිස්සුන්ට අවශ්‍ය කරන ප්‍රතික්ෂේප කිරීම ජනතාව කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපි මේ වෙලාවේ තුෂාර ඉන්දුනිල් මහත්තයට කියන්න ඕන දත්ත ධාතුන් වහන්සේ පෙන්වීම කියලා කියන්නේ ජෝකර් වැඩක් නෙවෙයි. ඉන්දුනිල් මහත්තයා කරපු ප්‍රකාශය තමයි අද ජෝකර්ගේ ප්‍රකාශයක් බවට පත් වෙලා තියෙන්නේ. දන්ත ධාතුන් වහන්සේ කියලා කියන්නේ බෞද්ධයන්ගේ මුදුල් මල්කඩ. ඒ නිසා ඓතිහාසිකයේ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නට ජනතාවට අවස්ථාව ලබා දීම පිළිබඳව අධිකාරු ජනාධිපතිතුමන්ට ජනතාවගේ බොහෝ ප්‍රසාදයේ තියෙනවා. මම හිතනවා ජනාධිපතිතුමා බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉටු කරන්න අවශ්‍ය කරන තාම වටිනා යුතුයකමක් ඉෂ්ට සිද්ධ කළේ. වසර 16කට පස්සේ ජීවමාන බුදුරජාන් වහන්සේ දැක්කා සමානව මිනිස්සු සතුටටපත් වෙලා තියෙනවා. ඒව බලාගෙන ඉන්න බැරි සමහර ඇත්තෝ විවිධ කතා මේවට කියනවා. ඊතුසාර මැතිතුමන්ගේ ප්‍රකාශය ඇත්තටම අපි තරයේ හෙලා දකිනවා. ඉන්ද්‍රනිල් මහත්මයා කරපු මේ ප්‍රකාශය ඊටාම පිළිකුල් සහගත ප්‍රකාශයක්. අපි ශ්‍රී ලංකේ මහා සංඝරත්නය හැටියට අපේ බලවත් විරෝධය පළ කරනවා සහ දුෂ්ට ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය අපි හෙලා දකිනවා. ඔහු කොහොමද කියන්නේ දළදා වහන්සේ ප්‍රදර්ශනය විකට වැඩසටහනක් කියලා. ඇත්තටම තුෂාර ඉන්ද්‍රනිල් මහත්තයාලාගේ දේශපාලනය අද විකට වැඩසටහනක් වෙලා තියෙනවා. ඔවුන්ට මං හිතන්නේ අද සදාචාරය, මානව ගරුත්වය, ලැබියාවන්ට තියෙන ප්‍රමුඛත්වය, මිනිසුන්ගේ ආසාවන්ට අගෞරව නොකර ඉන්න එක මේ ආදී දේවල් පිළිබඳව ඔවුන්ට දැන් වැටහීමක් නැතිලා තිබෙනවා පරාජය විරුවන් එක්ක. තුෂාර ඉන්ද්‍රනිල් මහත්මයා එතුමාට මේ ප්‍රකාශයන් එක්ක පේනවා මේ මහත්මා ගතියක් එතුමාට නැහැ කියන බව. ඒ නිසා මහත්මා ගුණයක් තියෙනවා නම් මේ වගේ දේවල් වලට මෙවැනි අපහාසාත්මක කතා දේශපාලන වාසිය වෙනුවෙන් සිද්ධ කරන්නේ නැහැ. කෙසේ වුණත් ඔහු මේ කරපු සාහසික දුෂ්ට ප්‍රකාශය සම්බන්ධව රටේ බෞද්ධ මහජනතාවගෙන් සමා ගන්න ඕන.